සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අද ඔයාලා මේ විදිහට එකතු වෙලා ඉන්නේ ඔයාලගේ අපසු සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ B කොටසේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන භාග කොටස කොහොමද ඔයාලා ලේසියෙන්ම පිළිතුරු සපයන්නේ? කොහොමද ඔයාලා මේ ප්‍රශ්නේ තේරුම් අරන් ඔයාගේ කාලයක් ඉතුරු කරගෙන මේ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කියලා තමයි අපි අද ඔයාලට මේ වීඩියෝ මාලාව ඔස්සේ කතා කරන්න ආවේ. ඉතින් පුතේ අපි 2018 සිට මෙතෙක් පැවති විභාග ප්‍රශ්න දක්වා මේ භාග ප්‍රශ්නය කතා කරනවා. ඔයාලට මේ ඉදිරියට මේ නාලිකාව ඔස්සේ ඔයාලට පුළුවන් මේ භාග කොටස සාකච්ඡාවන්, භාග ගැටළු සාකච්ඡාවන් ඔයාට නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඉතින් පුතේ අපි ඉස්සල්ලාම කතා කරන්න යන්නේ 2018 පසුගිය විභාග ප්‍රශ්නයේ භාග කොටස තමයි කතා කරන්න යන්නේ. හරි. අපි යමු එහෙනම් මේ ප්‍රශ්නේ කතා කරන්න. පුතේ මං ගාව තියෙනවා 2018 පසුගිය විභාග ප්‍රශ්නයේ භාග ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ ඔයාලට ලැබෙන්නේ එක පත්‍රයේ B කොටසේ පළවෙනි ප්‍රශ්නයේ විදියට තමයි ඔයාලට මේ භාග කියන කොටස ලැබෙන්නේ. මේ ප්‍රශ්නයට හිමි වෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 10ක ප්‍රමාණයක් හිමි වෙනවා. ඔයාලට පුතේ මේ ලකුණු 10න් 10ම ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ආකාරයට මේ ප්‍රශ්නයට මුහුණ දුන්නොත්. පුතේ එතකොට අපි මේ ප්‍රශ්නේ ඉස්සරවම හොඳින් කියව ගන්නවා. දෙපාරක් විතර හොඳින් කියව ගන්න. මම ප්‍රශ්නේ කියවන්නම් 2018 පසුගිය විභාග ප්‍රශ්නේ. පුතේ මෙහෙම තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. මිනිසෙක් තමා සතු මුදලින් 5න් 2ක් බිරිඳටද ඉතුරු මුදල පුතුන් 3 දෙනාටද සමසේද බෙදා දීමට අදහස් කළේය. නමුත් එසේ බෙදා දීමට ප්‍රථම එම මුදලින් 6න් 1ක් සහෝදරයාට දීමට ඔහුට සිදුවිය. ඉතුරු වූ මුදල මුලින් අදහස් කළ ආකාරයටම බෙදා දෙන ලදී. ඒක තමයි අපිට මුලින්ම කියන අපේ දත්තයන් ටික තමයි මුලින්ම අපිට කියන්නේ. පුතේ එතකොට අපි කරන්න ඕනේ මුලින්ම මේ දත්තයන් ටික අපේ ඔළුවට දාගෙන මේකේ දල සැකස්මක් අපි ඔළුවෙන් කටු සටහනක් හදාගන්න එක. එහෙම කළොත් අපිට පහසුවෙන්ම මේ ප්‍රශ්නයට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් පුතේ ආයෙත් එකපාරක් කියවලා ඔයාලගේ ඔළුවට දාගෙන මේකේ දල සැකස්මක් අපි හදාගමු. පුතේ මෙහෙම තමයි කියන්නේ මිනිසෙක් තමා සතු මුදලකින් තමා සතුව තියෙනවා මුදලක්. ඒ මුදලින් 5න් 2ක ප්‍රමාණයක් තම බිරිඳට ලබා දෙනවා. ඉන් ඉතුරු මුදල සමසේ තම දරුවන් 3 දෙනාට බෙදා දෙන කතාවක් කියනවා. බෙදා දීමට අදහස් කළේය. නමුත් එහෙනම් මෙයාට එසේ බෙදා දීමට ප්‍රථම එම මුදලින් 6න් 1ක් සහෝදරයාට දීමට සිදුවේ. මේ විදියට බෙදන්න යා අදහසෙන් හිටියා. හැබැයි හේතුවක් මත මෙයාට එහෙම බෙදන්න කලින් තමා සතු මුදලින් 6න් 1ක් තම සහෝදරයාට දීමට සිදු වෙලා තියෙනවා නේද? ඉන් ඉතුරු මුදල තමයි Taman මුලින් අදහස් කළ ආකාරයට බෙදාගෙන තියෙන්නේ නේද? හරි. අපි ඕකේ දල සැකස්මක් හදාගමු. පුතේ ඔන්නේ අපිට අපි ගාව තිබ්බ මුදල එකක් කියලා අපි සලකනවා. අපි ගාව තිබ්බ මුදල එකක් කියලා සලකනවා. අපි ගාව මුලින්ම තිබ්බ මුදල අපි එකක් කියලා තමයි සලකන්නේ. එයින් මෙයා දෙනවා බිරිඳට දෙනවා කීයද 6න් 2ක ප්‍රමාණයක්. 5න් 2ක ප්‍රමාණයක් දෙනවා බිරිඳට. 5න් 2ක් බිරිඳට ලබා දෙනවා. මේකෙන් ඉතුරු මුදල දෙනවා. මේකෙන් ඉතුරු වූ මුදල තමා දෙන්නේ කාටද? තමන්ගේ දරුවන් 3 දෙනාට සමසේ බෙදා දෙනවා. මේ දරුවන් 3 දෙනාට සමසේ බෙදා දෙනවා මේ ඉතුරු මුදල. නේද?
ඉතුරු මුදල තමයි සමසේ බෙදා දෙන්නේ. සමසේ බෙදා දෙනවා නේද? හරි. පස්සේ මෙයාට මේ ආකාරයට හිතුව ආකාරයට කරන්න වෙන්නේ නැහැ. බෙදා දෙන්න වෙන්නේ නැහැ. එයාගේ සහෝදරයාට මුලින්ම දෙන්න වෙනවා. එහෙනම් මෙයාගේ සහෝදරයාට මෙයාට මුලින්ම දෙන්න වෙනවා. ඔව්. මෙයාගේ සහෝදරයාට දෙන්න වෙනවා මුලින්ම. මේ ආකාරයට දෙන්න වෙන්නේ. මෙයාගේ සහෝදරයාට තමයි මුලින්ම දෙන්න වෙන්නේ. සහෝදරයාට කොච්චරක්ද දෙන්නේ? ඔව් සහෝදරයාට දෙනවා 6න් එකක ප්‍රමාණයක් දෙනවා සහෝදරයා. මෙතනින් පස්සේ තමයි මේකේ ඉතුරු මුදල තමයි ආයේ මෙයා අදහස් කරන්නේ මේ ආකාරයට බෙදා දෙන්න. මේ ආකාරයට බෙදා දෙන්න අදහස් කරන්නේ මෙන්න මේ ඉතුරු මුදල තමයි මේ ආකාරයට ලබා දෙන්න හිතන්නේ. ඔන්න පුතේ අපිට දල සැකස්ම හදාගත්තා. අපි මේ දල සැකස්ම හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රශ්නයට හොඳින් මුහුණ දෙන්න නේද? හරි. අපි බලමු අපේ අහන පළමු ප්‍රශ්නය මොකක්ද කියලා. පුතේ අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නය බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුදලින් කොපමණ භාගයක්ද? බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ තිබූ මුදලින් කොපමණ භාගයක්ද කියලා තමයි අහන්නේ. ඔන්න පුතේ අපි අහන පළවෙනි ප්‍රශ්නේ තමයි බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ තිබූ මුදලින් කොපමණ භාගයක්ද කියලා. හරි. අපි හොයමු මෙහෙම එක නේද? මෙහෙමයි පුතේ එක හදන්නේ. මුලින්ම අපේ මිනිසා ළඟ තිබූ මුදල 1යි. මේකෙන් මෙයා සහෝදරයාට දුන්නා කීයක්ද? 6න් 1ක්. එහෙනම් ඒ ප්‍රමාණය අඩු වෙන්න බෑ නේද? මේ ඉතුරු ප්‍රමාණයෙන් බිරිඳට 5න් 2ක් දෙන්නේ දැන් නේද? හරි. එහෙනම් අපි සහෝදරයාට දුන්නු කොටස අඩු කරමු. සහෝදරයාට 6න් 1ක් දුන්නා. එතකොට ඉතුරු වෙන ප්‍රමාණය කීයද? අපි දන්නවා 1යි කියන්නේ අපිට මේක ගන්න පුළුවන් 6න් 6ක් විදියට. මොකද මෙතන පොදු හරයක් ගන්න එපා අපිට අඩු කරන්නනේ. 6න් 1ක් අඩු වුණාම අපිට එනවා 6න් 5ක් කියලා. ඔන්න දැන් සහෝදරයාට 6න් 1ක් දුන්නට පස්සේ මෙයා ගාව ඉතුරු වෙලා තියෙනවා 6න් 5ක් කියන කොටස. අන්න මේ ඉතුරු කොටස තමා මෙයා මේ ව්‍යාකාරයට බෙදා දෙන්න දැන් අදහස් කරන්නේ. මේ 6න් 5න් දෙකක් තමා බිරිඳට ලබා දෙන්නේ. ඔන්න එතන කියනවා නකුරක කතාවක් කියනවා නේද? තමා සතු මුදලින් ඉතුරු මුදලින් තමා මෙයා බෙදා දීමට අදහස් කරන්නේ. එහෙනම් ඔන්න මිනිසා ළඟ ඉතුරු වෙලා තියෙනවා 6න් 5ක්. මේ කොටසින් 5න් 2ක් තමා ලබා දෙන්නේ. අපි එහෙනම් බලමු බිරිඳට ලැබුණු කොටස කොච්චරද කියලා. බිරිඳට දෙන කොටස කොච්චරද? 6න් 5ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ 6න් 5න් නකුරක් ගැන සඳහන් වෙනවා. මේ නකුරක් ගැන සඳහන් වුණොත් ඔයාට ಗುಣ කිරීමක් දාගන්න වෙනවා. නකුරක් ගැන සඳහන්. ඉතුරුවෙන් තමා මේ කොටස බෙදා දෙන්න අදහස් කරන්නේ. එතකොට පුතේ එයා බිරිඳට ලබා දෙනවා 5න් 2ක ප්‍රමාණයක්. බලන්න මේකේ උඩ තියෙනවා ලවයේ 5 තියෙනවා, හරයේ 5 තියෙනවා. ගුණිතයකදී හරයේ ලවයේ සමාන සංඛ්‍යා බෙදීමේ හැකියාවක් තියෙනවා. බෙදෙන සංඛ්‍යා බෙදීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ 5ට මම මේ 5 මට කපා ගන්න පුළුවන්. ඒ වගේම 2ට 1යි 6ට 2 ඒවා 3යි කියලා ගන්න පුළුවන්. එතකොට පුතේ අපිට පිළිතුරු එනවා 3න් 1යි කියලා. 3න් 1යි කියලා එනවා. කාටද? බිරිඳට ලැබුණු කොටස. බිරිඳට ලැබුණු කොටස. හොඳයි. ඊළඟට අපිට කියනවා දෙවෙනි කොටස රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 කියන්නේ සහෝදරයටත් බිරිඳටත් දීමෙන් පසු. දැන් සහෝදරයටත් දීලා ඒ ඉතුරුවෙන් තමයි ඔන්න බිරිඳටත් ලබා දුන්නේ.
දුන්පසු ඉතුරු වූ මුදල මුලින් තිබූ මුදලින් කවර භාගයක්ද? සහෝදරයටත් බිරිඳටත් දීමෙන් පසු සහෝදරයට දෙනවා 6න් එකක්, බිරිඳට දැන් අපි හොයාගත්ත 3න් එකක් දෙනවා නේද? එතකොට ඔන්න සහෝදරයට 6න් එකක් දෙනවා, බිරිඳට 3න් එකක් දෙනවා. මේ දීමෙන් පසු ඔහු ළඟ ඉතුරු මුදල මුලින් තිබූ මුදලින් කවර භාගයක්ද කියන එක තමයි අහන්නේ නේද? අපිට ඔය නොකිය කියන්නේ මේ දෙන්නට දුන්නට පස්සේ ඉතුරු වූ මුදල කොච්චරද කියලා තමයි අහන්නේ නේද? මේ දෙන්නට දුන්නට පස්සේ ඉතුරු වූ මුදල. හරි, එහෙනම් අපි බලමු මේ දෙන්නට කොච්චරක් දුන්නද කියලා නේද? මේ දෙන්නට කොච්චරක් දුන්නද? මේ දෙන්නට දීලා තියෙනවා සහෝදරයට 6න් එකකුත් බිරිඳට 3න් එකකුත් දීලා තියෙනවා නේද? මේ දෙක අපි එකතු කරමු. මේකේ හරය සමාන නෑ. අපි හරය ගන්නවා 6 විදියට. එතකොට පුතේ මේක 6 වෙන්න නම් ಗುಣ කරේ මම 2කින්. එහෙනම් මේකත් වැඩි කරන්න ඕනේ මම ලවයත් වැඩි වෙන්න ඕනේ 2කින්. එතකොට පුතේ මෙතන එනවා 1යි කියලා, මෙතන එනවා 2යි කියලා. මට එනවා 6න් 3ක් කියලා. කාට දුන්න කොටසද? බිරිඳට සහ සහෝදරයට දුන් කොටස නේද? 6න් 3ක ප්‍රමාණයක් දීලා තියෙනවා මෙන්න මේ දෙන්නට දැන්. එහෙනම් ඉතුරු මුදල හොයන්නේ කොහොමද? මෙයා ගාව තිබ්බේ එකක් මුළු මුදල වශයෙන්. ඒ මුදලින් 6න් 3ක් දැන් බිරිඳටයි සහෝදරයටයි දීලා තියෙනවා. එහෙනම් ඉතුරු මුදල හොයන්නේ කොහොමද? එකෙන් අඩු කරනවා 6න් 3. එතකොට අපිට පුතේ එනවා මෙතන ගන්න පුළුවන් අපිට 6න් 6යි කියලා. 6න් 3ක් අඩු වුණාම අපිට එනවා අපිට ඉතුරු වූ මුදල 6න් 3ක් කියලා. ඉතුරු වූ මුදල කීයක් කියලා දෙන්නේ? 6න් 3ක් කියලා එනවා නේද? ඔන්න අපි දෙවෙනි ගැටලුවත් විසඳුවා. ඔන්න පුතේ අපිට අවසාන ප්‍රශ්නේ කියනවා පුතෙකුට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා 40000කින් අඩුය. 40000කින් අඩුයි. අන්න මොකක්ද ඒ කියන්නේ? පුතෙකුට ලැබුණු මුදල මේ ඉතුරු මුදල නේද පුතු තුන් දෙනාට සමසේ බෙදා දෙන්නේ නේද? බලමු අපි එක පුතෙක්ට කීයක් හම්බ වෙනවද කියලා. 6න් 3ක් ඉතුරු වුණා. ඒක තමා බෙදන්නේ 3ෙන්. බෙදන්නේ 3ෙන්. තුන් දෙනාට සමසේනේ. අපිට භාගවල බෙදීමක් කරන්න බෑ. ඒ නිසා අපි කරනවා මෙන්න මේ සංඛ්‍යාවේ පරස්පරය ගන්න. පරස්පරය එන්නේ මේකේ පරස්පරය අපිට 3න් 1යි කියලා ගන්න පුළුවන්. එතකොට මේ පරස්පරය ගන්නකොට මේ බෙදීම ගුණ වීමක් වෙනවා. ඔන්න ගුණ වීමක් වෙනවා. ඔන්න එතකොට 3න් 3ට කැපුණාම එක් පුතෙකුට හම්බ වෙන ප්‍රමාණය එනවා. මේ හම්බ වෙන්නේ එක් පුතෙකුට. අපිට හිතලම ගන්නත් පුළුවන් නේ. 6න් 3ක් ඉතුරු වුණා නම් එක් පුතෙකුට කොච්චර හම්බ වෙනවද? 6න් එකක් හම්බ වෙනවා. එක් පුතෙකුට නේද? එක් පුතෙකුට හම්බ වෙන ප්‍රමාණය තමයි මේ තියෙන්නේ නේද? හරි. එයාලා කියනවා පුතෙකුට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා රුපියල් 40000කින් අඩුයිලු. මේ ලැබුණු මුදල කලින් මේ සහෝදරයාට දෙන්න නැතුව දුන්නා නම් හම්බ වෙන්න තිබූ මුදලට වඩා 40000ක් අඩුයිලු. මිනිසා ළඟ තිබූ මුදල කීයද කියලා දැන් අපෙන් අහන්න. එහෙනම් පුතේ දැන් හොයන්න ඕනේ මේ සහෝදරයාට දෙන්න නැතුව මේ පුතෙකුට කොච්චරක් හම්බුණාද කියලා නේද? සහෝදරයාට දෙන්න නැතුව අපි හොයාගන්න ඕනේ පුතෙකුට කීයක් හම්බුණාද. මේ සහෝදරයාට දීලා තමයි මේ හම්බ වෙන මුදල නේද?
හරි. දැන් අපි බලමු සහෝදරයාට දෙන්න නැතුව කොච්චරද කියලා. දැන් පුතේ මේ තියෙන මුදල තමා මිනිසා ළඟ මුලින්ම තිබු මුදල. මේ මුදලින් සහෝදරයාට දෙන්න නැතුව පහෙන් දෙකක ප්‍රමාණයක් දෙනවා කාටද? බිරිඳට. නේද? ඔව් මේකෙන් පහෙන් දෙකක් දෙනවා. අපි බලමු පහෙන් දෙකක් දුන්නාට පස්සේ ඉතුරු වෙන මුදල. ඉතුරු වෙන මුදල බිරිඳට දුන් පසු බිරිඳට දුන් පසු ඉතුරු මුදල හොයන්නේ කොහොමද? මෙයා ගාව එකක ප්‍රමාණයක් මුළු මුදලක් තිබ්බා. ඒකෙන් පහෙන් දෙකක් දුන්නා. එහෙනම් අපේ මේක ගන්න පුළුවන් පහෙන් 5යි කියලා. ඔයාලට අඩු කරගන්න අමාරු වෙනවා. පහෙන් දෙකක් අඩු කරාම එනවා අපිට පහෙන් 3ක් මෙයාලක උන්න බිරිඳට දුන් පසු ඉතුරු වෙලා තියෙන්නේ. මේ මුදල තමා අපි දරුවෝ 3 දෙනාට බෙදලා දෙන්නේ නේද? බලමු දැන් එක පුතෙකුට කොච්චරක් හම්බ වෙනවද කියලා. නේද? මේ පහෙන් 3 තමයි බෙදන්න ඕනේ කීයෙන්ද? 3. මං කිව්වා මේ ගැටලුව විසඳන්නේ කොහොමද? බෙදීමක් කිරීමට අපහසුයි අපිට කරන්න බෑ භාගවල. ඒ නිසා මම කරනවා මේකේ පරස්පරය ගන්න. පරස්පරය අපිට ගන්න පුළුවන් 3න් 1යි කියලා. ඔන්න මේ 3 එකට කැපුණාම පහෙන් එකක් තමා දැන් ඔන්න මේ පුතෙක්ට හිමි වන ප්‍රමාණය. එක් පුතෙක්ට හම්බ වෙන්නේ පහෙන් 1යි. සහෝදරයාට දෙන්නේ නැතුව. ඔන්න දැන් අපි හොයාගත්ත සහෝදරයාට දීලා එක් පුතෙක්ට 6න් එකක් හම්බ වෙනවා. සහෝදරයාට දෙන්නේ නැතුව එක් පුතෙක්ට 5න් එකක් හම්බ වෙනවා. නේද? හරි. මම මේ කොටසේ නම් මකනවා. මට ඉඩමදි නිසා. මෙතන කොටස මැකුවාම 5න් එක ප්‍රමාණයක් හම්බ වෙනවා. දැන් කියන්නේ පුතේ මෙයාලා පුතෙකුට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබුණු තිබුණු මුදලට වඩා 40000ක් අඩු විය. අඩු භාගය අපි හොයමු බලන්න. මෙයාට මුලින් හම්බෙන්න තිබෙ මෙච්චරයිනේ. දැන් හම්බුනේ මෙච්චර. එහෙනම් මේකට වැඩිය මේක කොච්චරක් අඩුයිද? අපි අඩු කරලා බලමු. 5න් එකෙන් අඩු කරනවා මම 6න් එකක්. මේකේ පොදු හරය විදියට ගන්නවා මම 30. පොදු හරය විදියට ගන්නවා 30. වඩ ගන්න උලා 6 වරක් 5 30යි කියලා නේ. මම මේ 5 කියන එක 30 වෙන්න කීයෙන්ද ගුණ කරේ? 6න්. එහෙනම් උඩත් ගුණ වෙන්න ඕන කීයෙන්ද? 6න්. මේ 6 කියන එක 30 වෙන්න කීයෙන්ද මම ගුණ කරේ? 5න්. එහෙනම් මේක 5 වෙන්න ඕනේ උඩ. එතකොට පුතේ මෙතන එනවා මට අඩු කරන් පස්සේ 30න් එකක ප්‍රමාණය. මේ තමයි මොකද්ද? මේ තමයි මේ සහෝදරයාට දෙන්න කලින් පුතෙකුට හම්බ වෙන ප්‍රමාණයට වඩා සහෝදරයාට දුන් පසුව පුතෙකුට හම්බ වෙන ප්‍රමාණය අතර වෙනස. මේ වෙනස තමයි කියන්නේ අපිට රුපියල් 40000යි කියලා. රුපියල් 40000යි කියලා. එහෙනම් පුතේ 30න් එකක ප්‍රමාණයක් 40000යි නම් පුතේ එතකොට 30න් එක ප්‍රමාණයක් 40000යි නම් අපිට ඕනේ මේ 30ක ප්‍රමාණයක් කීයද කියන එක ගැන. එතකොට පුතෝ පුළුවන් අපිට 30න් එකක් කියන්නේ 40000යි නම් 30ක් කියන්නේ තමයි මේ මිනිසා ළඟ තිබූ මුළු මුදල්. මොකද 30න් එකක ප්‍රමාණයක් තමයි මෙයා ගාව මේ අතර වෙනස. ඒ වෙනස තමයි අපිට දීලා තියෙන්නේ දත්තයක් විදියට රුපියල් 40000යි කියලා. එහෙනම් අපිට හොයන්න පුළුවන් මිනිසා ළඟ තිබූ මුළු මුදල 40000 මම වැඩි කරනවා 30. අපිට එනවා එතකොට ලක්ෂ 12යි කියලා. ලක්ෂ 12ක් තමා මෙයා ගාව රුපියල් ලක්ෂ 12ක් තමා මේ මිනිසා ළඟ තිබිලා තියෙන්නේ. එහෙනම් මුලින්ම ඔන්න ඔය විදිහට තමයි අපි මේ ගැටලුව විසඳන්නේ.
මේ භාග ගැටලුව මේ විදිහේ දල සැකස්මක් හදාගෙන කටුකොලයක හරි මේ දල සැකස්ම හදාගෙන ඔයාට පුළුවන් පිළිවෙලට මේ ගැටලු විසඳාගෙන යන්න මේ විදියට. ඔයාගේ කාලයත් ඉක්ම ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ ප්‍රශ්නේ ලකුණු 10න් 10ම ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා පුතේ අපි මින් ඉදිරියට මේ නාලිකාව ඔස්සේ 2018 සිට 2024 දක්වා පසුගිය භාග ප්‍රශ්න සියල්ලම මේ විදිහට කතා කරනවා. ඒ නිසා ඔයාලා මේ නාලිකාවත් එක්ක මින් ඉදිරියට රැඳී ඉඳලා කොහොමද මේ ගැටලු විසඳන්නේ, කොහොමද මේවා විසඳන කෙටි ක්‍රම කියලා දැනගන්න. එහෙනම් ඔයාලා මට කරන උදව්වක් විදියට මේ නාලිකාව subscribe කරන්න. ඒ වගේම ඔයාලා යාළුවන්ට මේ බව දැනුවත් කරන්න. එහෙනම් අද අපි මේ වීඩියෝ මාලාව අවසන් කරනවා. සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.